හායි කොහොමද ඔයාලට ටඩිබියෝ නෙසල් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද අලුත් වීඩියෝ එකක් කරන්න ඇවිත් තියෙනවා. මෝල්ටා වලට ස්කෝලර්ෂිප්ස් ඒ කියන්නේ මෝල්ටා වල තියෙන University of Malta කියන යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඉතින් ඇත්තටම මෝල්ටා කියලා කියන්නේ මේ වෙනකොට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා අතර ගොඩක් ජනප්‍රිය රටක්. මොකද මෝල්ටා කියන්නේ ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක්. එතකොට අනිත් කන්ට්‍රීස් වලට විශේෂයෙන්ම වෙනත් යුරෝපා රටවල් වලට සාපේක්ෂව මෝල්ටාවල අපි වගේ ඒ කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කතා කරන්න පුළුවන් ස්ටුඩන්ට්ස්ලාට ලේසියෙන්ම සර්වයිව් වෙන්න පුළුවන් රටක් තමයි මේ මෝල්ටා කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම ජොබ්ස් අවේලබිලිටි එක ස්ටඩි ඔප්ෂන්ස් තියෙනවා ක්වොලිටි ඔෆ් එඩියුකේෂන් මේ හැම දෙයක් නිසාම මෝල්ටා කියලා කියන්නේ ගොඩක් ජනප්‍රිය රටක් වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව මෝල්ටා කියලා කියන්නේ ෂෙනගන් රටක් නිසා ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා යුරෝප් කන්ට්‍රි එකක් චූස් කරගන්නකොට මෝල්ටා චූස් කරගන්න බලන යාළගේ හයර් ස්ටඩීස් වලට මෝල්ටා වල තියෙන ඇඩ්වාන්ටේජස් නිසා. ඉතින් මේ මෝල්ටා වල තියෙන එකම ගවර්න්මන්ට් යුනිවර්සිටි එක නැත්නම් පබ්ලික් යුනිවර්සිටි එක තමයි මේ යුනිවර්සිටි ඔෆ් මෝල්ටා කියලා කියන්නේ. මේ යුනිවර්සිටි එකේ මේන් ඉන්ටේක් දෙකක් තියෙනවා. අනිත් හැම යුරෝපා රටකම වගේ මේ මේජර් ඉන්ටේක් එක වෙන්නේ වින්ටර් ඉන්ටේක් එක. ඊට අමතරව මයිනර් ඉන්ටේක් එකක් විදිහට සමර් ඉන්ටේක් එක තිබුණත් බොහොම අඩු ප්‍රෝග්‍රෑම් ප්‍රමාණයක් තමයි මේ සමර් ඉන්ටේක් එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එක ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා. ඉතින් ඇත්තටම මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක ඔෆර් කරන්නේ මාස්ටර්ස් ස්ටුඩන්ට්ස්ලාටයි PhD ස්ටුඩන්ට්ස්ලාටයි. ඉතින් මේ ස්කෝලර්ෂිප් එකෙන් මේ ස්ටුඩන්ට්ස්ලාගේ ටියුෂන් ෆී එකෙන් 140ත් 100ත් අතර ප්‍රමාණයක් ටියුෂන් ෆී එක වේව් වෙන විදිහට තමයි ඔෆර් කරන්නේ. ඉතින් ඇත්තටම මේ ස්කෝලර්ෂිප් එකට එලිජිබල් වෙන්නේ යුරෝපියන් යූනියන් එකේ අවුට්සයිඩ් කන්ට්‍රීස් නැත්නම් යුරෝපියන් එකොනොමික් ඒරියා එකේ අවුට්සයිඩ් කන්ට්‍රීස් ඒ කියන්නේ නන් යුරෝපියන්ස්ලා තමයි මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න එලිජිබල් වෙන්නේ. ඉතින් මම කිව්වා වගේම මේ ප්‍රෝග්‍රෑම් එකට එලිජිබල් වෙන්න නම් ඔයා මාස්ටර් ඩිග්‍රී එකකට හෝ ස්පෙෂලි මාස්ටර්ස් බයි රිසර්ච් ඩිග්‍රී එකකට හෝ ඩොක්ටරල් ස්ටඩි එකකට ඒ කියන්නේ PhD එකකට තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න නම් බේසිකලි ඕන වෙනවා ඔයාගේ යුනිවර්සිටි ඇක්සෙප්ටන්ස් ලෙටර් එක. ඒ කියන්නේ ඔයා මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න එලිජිබල් වෙන්නේ මේ යුනිවර්සිටියට ඇප්ලයි කරලා අන්කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එකක් ගත්තට පස්සේ. අන්කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එකක් කියලා අදහස් කරන්නේ මේ යුනිවර්සිටි එකෙන් ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් රික්වයර් කරන ඔක්කොම රික්වයර්මන්ට්ස් ඔයා ෆුල්ෆිල් කරාම එයාලා ඔයාට අන්කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එකක් දෙනවා. ඉතින් මේ අන්කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එක නැත්නම් අන්කන්ඩිෂනල් ඇක්සෙප්ටන්ස් ලෙටර් එකක් තියෙනවනේ මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඒත් එක්කම CV එක මොටිවේෂන් ලෙටර් එකක් වගේම පාස්පෝර්ට් කොපි එකක් තමයි මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න ඕනේ වෙන්නේ. ඉතින් මම කියවනේ මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකෙන් 140ත් 100ත් අතර ප්‍රමාණයක් ටියුෂන් ෆී එක වේව් වෙනවා කියලා. ඒ කියන්නේ ඔයාට පුළුවන් වුණොත් මේ 100%ක් වේව් ඔෆ් එක ගන්න. ඔයාට කිසිම වියදමක් දරන්න නැතුව ඒ කියන්නේ ටියුෂන් ෆී එකක් නැතුව ඔයාට මේ යුනිවර්සිටි එකේ ස්ටඩි කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න ඩෙඩ්ලයින්ස් 3ක් තියෙනවා. පළවෙනි ඩෙඩ්ලයින් එක තමයි ජනවාරි 31. ඊළඟට මැයි 31, ඔක්තෝබර් 31. ඉතින් ඔයාට මේ ඩෙඩ්ලයින් තුනෙන් එකකදී මේ ප්‍රෝග්‍රෑම් එකට මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම කිව්වනේ දැන් අනිත් යුරෝපා රටවල වගේම මේ යුනිවර්සිටි ඔෆ් මෝල්ටා වලත් මේජර් ඉන්ටේක් එක වෙන්නේ ඔක්ටෝබර් ඉන්ටේක් එක කියලා. ඉතින් ඔයා ඔක්ටෝබර් ඉන්ටේක් එකට ඇප්ලයි කරනවා නම් ඒ කියන්නේ ඔයා ඔක්ටෝබර් ඉන්ටේක් එකේ පටන් ගන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරනවා නම් ඔයා ස්කෝලර්ෂිප් ඇප්ලිකේෂන් එක මැයි 31කට කලින් සබ්මිට් කරන්න ඕනේ. ඒ කියන්නේ සෙකන්ඩ් ස්කෝලර්ෂිප් රවුන්ඩ් එකේදී ඔයා ස්කෝලර්ෂිප් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕනේ. ඒත් එක්කම
මේ ස්කොලර්ෂිප් එකට සිලෙක්ට් කරගන්න යාලා ක්‍රයිටීරියා එකක් පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් එතන පොයින්ට්ස් කීපයක් යාලා කියනවා. පළවෙනි පොයින්ට් එක තමයි අ, ඔයා ඒ කියන්නේ දැන් මෙතනදී මම කියවනේ මාස්ටර්ස් බයි රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකකට හෝ PhD ප්‍රෝග්‍රෑම් එකකට මේ ස්කොලර්ෂිප් එක ඔෆර් කරන්න කියලා. ඉතින් ඇත්තටම අ, මෙතනදී යාලා බලනවා ඔයාට රිසර්ච් ප්‍රොපෝසල් එකක් ඩිවෙලොප් කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වෙනත් රටවල් වගේම මාස්ටර්ස් බයි රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකකට හෝ PhD එකකට ඇප්ලයි කරනකොට රිසර්ච් ප්‍රොපෝසල් එකක් සබ්මිට් කරනවා. ඉතින් මේ රිසර්ච් ප්‍රොපෝසල් එකේ ක්වොලිටි එක බලලා ඒ ක්වොලිටි එකට 60ක් දක්වා ඔයාට මාක්ස් ලැබෙනවා. ඉතින් දෙවෙනි ක්‍රයිටීරියා එක තමයි මොටිවේෂන් ලෙටර් එකේ ක්වොලිටි එක. ඒකට 10ක් ලැබෙනවා. ඒත් එක්කම ඔයාට ඉන්ටර්විව් එකක් තියෙනවා. එතකොට මේ ඉන්ටර්විව් එකට 10ක් ලැබෙනවා. ඒත් එක්කම ඔයාගේ ෆයිනෑන්ෂල් නීඩ්ස්. ඒ කියන්නේ ඔයාට ඇත්තටම මේ ස්කෝලර්ෂිප් එකක් ඇප්ලයි කරන්න ෆයිනෑන්ෂල් නීඩ්ස් තියෙනවද කියන එක එයාලා ඉවැලුවේට් කරලා එතනදී 10ක් දක්වා ලකුණු ලැබෙනවා. ඒත් එක්කම ඔයා කරන්න ප්ලෑන් කරගෙන ඉන්න රිසර්ච් එක යුනිවර්සිටි ඔෆ් මෝල්ටා වලට වගේම මෝල්ටා වලට කොච්චර බෙනිෆිට් එකක්ද කියන එක මත තව ලකුණු 10ක් ලැබෙනවා. ඉතින් මෙහෙම තමයි ඔයාට ලැබෙන ලකුණු 100 කම්ප්ලීට් වෙන්නේ. ඉතින් මේ ලකුණු 100න් 80ත් 100ත් අතර ඔයා ස්කෝර් කරොත් ඔයාට ටියුෂන් ෆී එක සම්පූර්ණයෙන්ම වේව් ඔෆ් කරගන්න පුළුවන්. ඒත් එක්කම 70ත් 79ත් අතර ස්කෝර් කරොත් ඔයාගේ ටියුෂන් ෆී එකෙන් 80ක් වේව් ඔෆ් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා ඔයාගේ මේ ඉවැලුවේෂන් එකේදී 60ත් 69ත් අතර ස්කෝර් කරොත් ඔයාගේ ටියුෂන් ෆී එකෙන් 60ක් වේව් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයා 50ත් 59ත් අතර ස්කෝර් කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ටියුෂන් ෆී එකෙන් 40ක් වේව් ඔෆ් කරගන්න. ඉතින් මේ විදිහට තමයි එයාලගේ ටියුෂන් ෆී වේව් එක හැදෙන්නේ. ඉතින් මම ඩිස්කස් කරා වගේම මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න මේ සිලෙක්ෂන් ක්‍රයිටීරියා එක තියෙනවා. ඒත් එක්කම ඔයා යුරෝපියන් යුනියන් එකෙන් පිට. ඒ කියන්නේ ඔයාට යුරෝපා නොවන රටක පුරවැසිභාවය තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු දැන් මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා. ඉතින් ඔයාට එතනදී මේ ස්ටඩි කියන ඩ්‍රොප් ඩවුන් එකට ගිහිල්ලා පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් සෙක්ෂන් එකෙන් බලා ගන්න පුළුවන් මේ යුනිවර්සිටි ඔෆ් මෝල්ටා ඔෆර් කරන ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා. ඉතින් මෙතනදී මම කිව්වනේ අපිට සිලෙක්ට් කරගන්න ඕනි කියලා මාස්ටර්ස් බයි රිසර්ච් ඔෆ් PhD programs. ඉතින් මෙතනදී එයාලා ඔෆර් කරන ප්‍රෝග්‍රෑම් ලිස්ට් එක පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම්ස් වල ඔයාට ෆීල්ඩ් එකක් දාගන්න පුළුවන්. මෙතන courses කියන සෙක්ෂන් එකට ගියාම කැටගරිස් කීපයක් තියෙනවා. ස්ට්‍රීම්ස් කියන සෙක්ෂන් එක සිලෙක්ට් කරාම ඔයා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෑම් එක මොන ෆීල්ඩ් එකටද අයිති කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කියන ෆීල්ඩ් එක සිලෙක්ට් කරන්නම්. ඉතින් ඒ ස්ට්‍රීම් එක යටතේ ඔයාට ප්‍රෝග්‍රෑම්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙතනදී ඔයා ඇප්ලයි කරන්න ඕන මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එයාලා පබ්ලිෂ් කරලා තියෙනවා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් මාස්ටර් ඔෆ් ෆයින් ආර්ට්ස් ඉන් ආකිටෙක්චර් ෆුල් ටයිම් බයි රිසර්ච්. ඉතින් මේ වගේ මාස්ටර්ස් බයි රිසර්ච් ප්‍රෝග්‍රෑම්ස් වලට තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කළා ඔයාට ඇක්සෙප්ටන්ස් ලෙටර් එකක් නැත්නම් ඔෆර් ලෙටර් එකක් ලැබුණොත් ඔයාට පුළුවන් මේ යුනිවර්සිටි ඔෆ් මෝල්ටා වලින් ඔෆර් කරන ටියුෂන් ෆී වේව් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඒ විදිහට තමයි මේ ස්කෝලර්ෂිප් එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මොන හරි කන්සර්න්ස් තියෙනවා නම් මොන හරි පැහැදිලි නැති තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන්
කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලගේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඉතින් එහෙනම් අපි තවත් ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම්ස් ගැන ඒත් එක්කම ස්කෝලර්ෂිප්ස් ගැන කතා කරන වීඩියෝස් වලින් හමු වෙමු.